තෙරුවන් සරණයි පුතේ. මම මේ පණිවිඩය දෙන්නේ 2027 විභාග ලියන දරුවන්ට. දැන් 2027 විභාගෙ ලියන්න තියෙන ඔයාලට අගෝස්තු 2026 අගෝස්තු තමයි ඔයාලට විභාගෙ තියෙන්නේ. ඉතින් පුතේ එතකොට එහෙම බැලුවහමත් අපිට මාස 19ක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. ඒ කෙටි කාලය තුලදී ඔයාලා කැම්පස් එකට යන්න වැඩ කරන්න තියෙනවා. ඒ නිසා මම 2027 දරුවන්ට වැඩසටහනක් හදලා තියෙනවා. මෙන්න මේ විදිහට පාඩම් කරන්න ඕන, මේ හිතර උගන්වනවා, මේ ප්‍රශ්නේ එන්නේ කියලා අපි අනුමාන කරලා කතා කරනවා. ඒ නිසා පුතේ හැමෝම දැන් මේ වෙනකොට අපි පළවෙනි පාඩම අවසන් කරලා දෙවෙනි පාඩම පටන් ගන්න සූදානමින් ඉන්නේ. එතකොට ඔයාලා ඒ සඳහා නැවත තාමත් පන්ති වලට සම්බන්ධ වෙලා නැත්නම් ඔයාලට තව අවස්ථාවක් තියෙනවා. මගේ අනුරාධපුර ඔරොස් අධ්‍යාපන ආයතනයේ පන්ති කණ්ඩායම් දෙකක් පවත්වනවා. එකක් තියෙනවා සෙනසුරාදා 11 ඉඳලා 1 දක්වා, දෙවෙනි කණ්ඩායම තියෙන ඉරිදා 1:30 ඉඳලා 3:30 දක්වා. එතකොට ඒ මහනුවර ආනන්ද විද්‍යාලයේ පන්ති පැවැත්වෙනවා. ඒක දවස් කිහිපයක් අපි කියනවා පසුව මම දැන් දෙන්න. දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පන්ති පැවැත්වෙන කාලසටහන මම ඔයාලට කිව්වේ. ඒ නිසා ඔයාලටත් ගත්තහම කෙටි කාලයක් තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලේ යන්න නම් ලක්ෂ 3.5ක් විභාගලියදී 45000ක් විතර සීමිත පිරිසක් තමයි කැම්පස් එකට ගන්න. ඒ නිසා මේක විශාල තරගයක් තියෙනවා. ඒ තරගෙට මුහුණ දෙන්න නම් ඔයාලට හොඳ PC පන්තියකොත් තෝරගන්න. ඒ නිසා මම මේ සඳහා ඔයාලා වෙනුවෙන් අපකැප වෙලා ඉන්නවා. 2027 විභාග ලියන දරුවෝ ඔරොස් අධ්‍යාපන ආයතනයේ ඒ වගේම මහනුවර ආනන්ද විද්‍යාලයේ කියන ආයතන වලට සම්බන්ධ වෙලා තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් පුතේ තෙරුවන් සරණයි.